යාළුවනේ කොහොමද? අද මම ඔයගලන්ට ගෙනාවේ ඕගොල්ලන්ගේ ෆොටෝ එඩිට් කරන්න පුළුවන් සුපිරිම ඇප් රිවිව් එකක් ගෙන. මේක සම්පූර්ණයෙන්ම ෆ්‍රී. ඕගොල්ලන්ට මේකේ තියෙනවා get plus කියලා. ඒ get plus එක නම් යම්කිසි මුදලක් ගෙවලා තමයි ඔයාලා join වෙන්න ඕනේ. මම පෙන්නන්නම් ඕගොල්ලන්ගේ ෆොටෝ එඩිට් කරන්න පුළුවන් විදිහේ ඒ සුපිරි ඇප් එක මොකක්ද කියලා. අපි මුලින්ම Play Store එක ඕපන් කරගෙන මම නිකන් තමයි මේ ෆොටෝ එඩිටර් කියලා ගැහුවේ. එතකොට මට මෙහෙම දෙයක් දැනගන්න පුළුවන් වුණා. කොලෙජ් මේක ෆොටෝ එඩිටර් කියන ඇප් එක. ඒක බැලුවාම දැන් මම මේක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඕගොල්ලෝ මේක ඩවුන්ලෝඩ් කරගන්න ඩවුන්ලෝඩ් කරලා නැත්තම්. මම මේ ඇප් එක ඕපන් කරාට පස්සේ ඕගොල්ලන්ට මේ විදිහට තමයි ඇප් එක බලා ගන්න පුළුවන්. මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. මම දැනට පාවිච්චි කරේ තාම මේක එක ෆොටෝ එඩිට් එකයි ගත්තේ. මම තාම ගත්තේ මේකේ ෆොටෝස් 3ක් එක පෙරට ගන්න පුළුවන් විදිය. මේක බොහොම ලස්සනට එනවා ෆ්‍රී වුණා කියලා නරක විදියට එන්නේ නැහැ. ඕගලන්ට ඕන නම් මම ඒක කරලා පෙන්නන්නම්. මේ කොලෙජ් කියන එකට ගිහිල්ලා කැමති ෆොටෝ 3ක් තෝරගන්න. මම දැන් තෝරගන්නවා යාළුවනේ මේ ෆොටෝ එකයි. නිකන් යාළුවනේ මම තෝරගන්න ඕගොල්ලන්ට හිතන ලස්සන ෆොටෝස් 3ක් තෝරගන්න. next වලට ගියාට පස්සේ ඕගලන්ට මෙතන මේ 3ක් බලා ගන්න පුළුවන්. එතන මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ නම් මේ පළවෙනියට තියෙන එක යූස් කරන්න කියලා. මොකද කිව්වොත් මේ දෙවෙනියට තියෙනවා බොහොම කැතයි. ඔයාලට පේනවානේ. හරියට මූණක්වත් බලා ගන්න වෙන්නේ නැහැ. මේක මම රෙකමන්ඩ් කරනවා. මම කියන්නේ අනිත් ඒවා නම් හරියන්නේ නැහැ යාළුවනේ. ඒනොට මම ගොඩාක්ම රෙකමන්ඩ් කරන්නේ මේක. හරි. ඕගොල්ලන්ට දැන් මොකක් හරි දැන් අපි මේක සේව් කරගත්තට පස්සේ සේව් වෙන්නේ නැහැ. අපිට තව මෙතන ටෙක්ස්ට් එකක් ඇඩ් කරන්න පුළුවන්. මම මෙතන ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්නවා යාළුවනේ. මම ගිහිල්ලා ටැප් ටු එඩිට් වලට ගිහිල්ලා my cartoon heroes කියලා ඇඩ් කරගන්නවා. ඕගොල්ලෝ මේකම ඇඩ් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයගොල්ලන්ට කැමති එකක් ඇඩ් කරගන්න පුළුවන්. සෝ අර මේ ස්ටයිල් වලට ගිහිල්ලා මේ කැමති කලයකින් මේක තෝරගන්න පුළුවන්. මම තෝරගන්නේ green color. green color තෝරලා ඕන කැමති දැනකින් මේක ක්‍රොප් කරන්න පුළුවන්. පේනවනේ යාළුවනේ size එක පොඩි ලොකු කරන්නත් පුළුවන්. දැන් මම මේක ගියාට පස්සේ මම මේක සේව් කරගන්නවා. සෝ ඔයාලට පේනවා ඇතිනේ මේක ගානට සේව් වුණා. කිසිම අඩුපාඩුවක් නැතුව ලස්සනට ආව නේද යාළුවනේ. ඕගොල්ලොත් කමෙන්ට් කරන්න, subscribe කරන්න, ඒ වගේම නේ bell icon එකත් click කරන්න. එතකොට මම අලුතෙන්ම දාන වීඩියෝස් ඕගොල්ලන්ට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. හරි. දැන් ඕගොල්ලෝ කල්පනා කරලා නැති මේක මම කොහොමද තියාගන්නේ කියලා. එහෙම නැත්නම් කාටද කියලා යවන්නේ. දැන් ඕගොල්ලන්ට මේක FB account එකක් තියෙනවා නම් FB account එකට යවත හැකි. WhatsApp එකට යනවා නම් WhatsApp එකට යවත හැකි. මම මේක WhatsApp එකට යවනවා. WhatsApp එකට ගිහිල්ලා මේක මම යවනවා දැනට අපේ ලොකු අම්මගේ නම්බරයකට. පේනවද යාළුවනේ? ඕගොල්ලෝ මේක රිවිව් කරන්න බලන්න මේක හොඳයිද නැද්ද කියලා. තාත් ඔයගලන්ට මේ වගේ දැනුම ගන්න වීඩියෝස් බලා ගන්න පුළුවන්. ඉස්සරහටත් මගේ channel එක subscribe කරලා, like කරලා, bell button එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. හරි යාළුවෝ එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye.